ආයුබෝවන් හැමෝන්ටම ලස්සන දවසක්. ඉතින් අපේ සමාජ මාධ්‍ය වපසරිය ඇතුලේ විශේෂයෙන්ම මේ ලයිෆ් පේජ් එක කියන අපේ අලුත් Facebook පේජ් එකේ අපි ඇල්බම් එකක් ක්‍රියේට් කරගෙන යනවා ට්‍රේඩින් විසාඩ් කියලා. ඉතින් මේ ඇල්බම් එකත් එක්ක අපි තවදුරටත් ඒකට තවත් ඇල්බම් එකතු කරනවා ඔන්ලයින් ට්‍රේඩින් ගැනත් ඒ වගේම බිස්නස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් ගැන. ඉතින් මේ ශේස්ත්‍රය මූලික වශයෙන් අපි කතා කරන්නේ අපි පදනම් කරගෙන තියෙන ග්ලෝබල් ස්ටොක් මාකට් ෆීල්ඩ් එක. ඉතින් ඒ ගැන අපි මේ ඇල්බම් එකේ ඉතාම පිළිවෙලට ඒ පිළිබඳ මූලික දැනුම ඕනම කෙනෙකුට ඇවිල්ලා ලබා ගන්න පුළුවන් අවස්ථාව හදලා තියෙන්නේ. ඉතින් දැනට මේ ඇල්බම් එක හදාගෙන යන අතරේ ඒ පිළිබඳ වරින් වර කරන දැනුවත් කිරීම හැටියට මේ පළ කරන වීඩියෝ වලින් අද වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ මේ ඇල්බම් එකේ මේ වන විට මේ ශේස්ත්‍රය යටතේ මුලින්ම අපි කතා කරන්න පටන් ගත්තා ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ ගැන. ඉතින් පිළිවෙලට පියවරෙන් පියවර මේ ග්ලෝබල් ස්ටොක් මාකට් ෆීල්ඩ් එක කියන සම්පූර්ණ එන්ටයර් සබ්ජෙක්ට් එක ගැන විවරණය කරන්නයි අපි උත්සාහ කරන්නේ. ඉතින් ඒ හරහා අපි මේ වෙන විට ලංකාවේ ස්ටොක් මාකට් එක නැත්නම් කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් පිළිබඳව පියවර 3ක ඒ කියන්නේ කොට පරිච්ඡේද 3ක පෝස්ට් අපි මේ ඇල්බම් එකෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ පෝස්ට් 3 හරහා ඔබට ඒ ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ ඒ කියන්නේ මුලින්ම මේ විෂයට ප්‍රවේශය අරගෙන ඊට පස්සේ ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ ගැන මූලික අදහසක් ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් එතෙන්දී අපි කතා කරලා තියෙනවා ඊටාම මූලික වශයෙන් කොටස් වෙළඳපොළ කියන කාරණේ එක සමස්තයක් විදියට විෂය අතුලා අරගෙන ඊට පස්සේ එතනින් දේශීය කොටස් වෙළඳපොළ ලෝකල් ස්ටොක් මාකට් ගැන සහ ඉන්ටර්නැෂනල් ස්ටොක් මාකට් ගැන එහෙම කතා කරලා ඊට පස්සේ හරහා ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ. එතකොට ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොලේ ප්‍රධාන වශයෙන් තියෙන ආයෝජනයෙන් පසු තියෙන කාරණා දෙක තමයි කොටස් හෝල්ඩ් කිරීම හෝ නැත්නම් ට්‍රේඩ් කිරීම. ඉතින් හෝල්ඩ් කිරීම කියන කාරණේදී ආයෝජකයන් සැලකිලිමත් වෙනවා ඩිවිඩන්ඩ්ස් ගෙවන සමාගම් වල කොටස් රැස් කරලා තියාගන්න. ට්‍රේඩ් කිරීමේදී ඊට වඩා දැනුම ගවේෂණයන් ඔස්සේ ගිහිල්ලා යම් කාලයක් තුල කොටස් වල වෙනස් වීම ප්‍රෙඩික්ට් කරලා ඒ අනුව කොටස් අඩු මිලට අරගෙන වැඩි මිලට විකිණීම කියන ඒ කාරණා ටික තමයි මේ දේශීය කොටස් වෙළඳපොලේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒ ගැන සම්පූර්ණ මූලික දැනුම ලබා දීමක් ඒ පසුගිය ඒ දැනට පළ කරලා තියෙන ඒ පරිච්ඡේද 3 කියවීමෙන් ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඒ පිළිබඳව අන්නේ දේශීය කොටස් වෙළඳපොළ පිළිබඳව කරපු දැනුවත් කිරීම ඔබට ඔබව ඒ සම්බන්ධයෙන් ඒ ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබ දැනුවත් කිරීමක් තමයි මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වුණේ. ඉතින් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් වලට ගිහිල්ලා විශේෂයෙන් Facebook page එකේ ඇල්බම් එකට ගිහිල්ලා ඔබට ඇල්බම් එකේ අදාළ පරිච්ඡේද හොයන් කියවන්න පුළුවන්. ඉතින් ඉස්සරහට අපි මේ ඇල්බම් එක කම්ප්ලීට් කරාම සියලුම පෝස්ට් වල ලින්ක් පිළිවෙලට පෙළගස්සලා අවසාන පෝස්ට් එකකින් ලබා දෙනවා. එතකොට ඔබට පහසුවෙන්ම ගිහිල්ලා ඒ අවශ්‍ය පරිච්ඡේදය කියවන්න කියවන්න හැකි වෙන්නේ. ඉතින් මේකයි මේ වීඩියෝ එකේ පළ කිරීමේ අරමුණ. ඉතින් මතක් කරනවා ඒ විතරක් නෙවෙයි භාෂා ගණනාවකින් ලෝකේ ඕනම කෙනෙකුට ඇවිල්ලා මේක පරිශීලනය කරන්න පහසු වෙන විදිහට තමයි එතනින් විශේෂයෙන් දකුණු ආසියාවේ හා ශ්‍රී ලංකාවේ ඔබට අපි වැඩි අවධානයක් දීලා තියෙනවා ඉංග්‍රීසි භාෂාව හැර. ඒ නිසා මූලික වශයෙන් සිංහල, ඉංග්‍රීසි, ඒ වගේම හින්දි, උර්දු සහ දමිළ කියන භාෂා ඔස්සේ මේ ඇල්බම් එකේ ලිපි ඔබට ඒ හැම දෙනාටම කියවන්න පුළුවන්. ඉතින් මම අර විස්තර කරේ ලෝකයේම පදනම් කරගෙන තමයි අපි මේ ඉදිරිපත් කිරීම කරලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ පිළිබඳව ඔබව දැනුවත් කිරීමක්. ඉතින් එහෙනම් මේ විෂය ගවේෂණය කරන්න ඔබට ආරාධනා කරනවා. හැමෝන්ටම ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.